Travel without travel අද අපි ඔබට කියන්න යන්නේ ලංකාවේ සිදු වූ එක් සුවිශේෂී දෙයක් ගැන විස්තර. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම අපිත් එක්ක එකතු වෙන්න. ලංකාවේ වගේම දකුණු ආසියාවේ කාන්තා කාර්ය මණ්ඩලයක් පමණක් සහිත පළමු සංචාරක හෝටලය දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී පසුගියදා විවෘත වුණා. අඹ යාළු නමින් හඳුන්වන මේ අපූරු හෝටලය තේමා කලෙක්ෂන් ආයතනයට අනුබද්ධිතව එම ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ඉදිවුවක්. ඉතින් මේ අපූරු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවත් ඉතාම සුවිශේෂී වුණා. මොකද කාන්තා නර්තන කණ්ඩායම්, කාන්තා බෙරවාදන කණ්ඩායම් වල ප්‍රසංග මැදේ තමයි මේ දේ සිදු කෙරුණේ. ඒ වගේම ආශිර්වාදය ලබා ගත්තෙත් භික්ෂුණීන් වහන්සේලාගෙන්. ටී.බී. ඉලංගරත්න මහතා විසින් රචිත අඹ යහළුවෝ කෘතියේ කියවෙන මිත්‍රත්වයේ ශක්තිමත් භාවය තේමාව කරගනිමින් තමයි මේ හෝටලයට මේ අපූරු නම ලැබිලා තිබුණේ. මෙහිදී ඔබට සාමාන්‍යයෙන් සංචාරක හෝටල් වල අත්විඳින්නට ලැබෙන පහසුකම් වලට අමතරව පැරණි චිත්‍රපට පෝස්ටර්, ටෙලි නාට්‍ය, පොත්පත් සහ ඒ හා සම්බන්ධ තාක්ෂණික උපකරණ මේ හෝටලය ලස්සන කරන්න යොදාගෙන තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. මෙහි ආපන ශාලාව චිත්‍රපට ශාලාවක් වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කාමර 33ක් වගේම සංචාරක හෝටලයක් තුල ඇති සියලුම පහසුකම් සඳහා කාන්තාවන්ගෙන් පමණක් සේවය ලබා ගැනීමට ඔබට පුළුවන්. අසල කණ්ඩලම වැව ආශ්‍රිත පරිසර වේදිනියන්ගෙන් සහාය ලබාගෙන මේ පරිසරය ගැන දැනගන්න වගේම තවත් විශාල වූ අවස්ථා ගොඩක් ඔබට මේ සුන්දර අඹ යාළු හෝටලයේදී ලබා ගන්න පුළුවන්. ජීවන්ත අධිකාරි තමයි මේ හෝටලයේ ප්‍රධාන කළමනාකාරිනිය වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෞශල්‍යා බටකොඩ තමයි මේ හෝටලයේ මුළුතන්ගේ කටයුතු බාර වැඩ කරන ප්‍රධාන සූපවේදිනිය වෙන්නේ. දැනට මේ හෝටලයේ සේවිකාවන් 75 දෙනෙකු සේවයේ නිරත වෙලා ඉන්නවා. ඉතින් ලංකාව ගත්තම හෝටල් ශේත්‍රයේ කාන්තා නියෝජනය 10% වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් මේ නව සංකල්පීය හෝටලය නිසා මේ හෝටලයේ අවට ජීවත් වෙන කාන්තාවන්ට ඉතාම සුවිශේෂී අවස්ථාවන් ලැබිලා තියෙනවා. නව රැකියා අවස්ථා වගේම කාන්තාවන්ගේ එකතුවෙන් අපේ රටේ ආගන්තුක සත්කාරයේ ශක්තිය ලොවටම පෙන්වීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් 100%ක්ම කාන්තාවන් විසින් මෙහෙවනු ලබන මේ අපූරු හෝටලයේ අත්දැකීමක් විඳගන්න ඔබත් දවසක ගිහින් බලන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.